සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් ලස්සන පැකේජ් කීපයක් තියෙනවා. ඔක්කොම පොඩි පැල පැකේජ්. ඉතින් කැමති කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක රුපියල් 4000කට ගන්න පුළුවන් වටිනා වර්ග පැල පොඩි වුණාට. මෙයා එඩිසන්, සෆාරි මෙයාගේ නම් වර්ග ටිකක් අඳුන ගන්න බෑ. මෙයා මනි ෆ්ලෑෂ් එකක්, ජගුව පැලයක්, රේන්බෝ එකක්, ට්‍රිලියන් රෙඩ් එකක්, සිසෝ එකක්, මෙයා කොරල් ෆ්ලෑෂ් එකක්, මෙයා වැනිලා එකක්. ඉතින් මේ පැල පැකේජ් එක ඔන්න අවස්ථාව තියෙනවා ඔයාලට ගන්න. ඉතින් ටිකක් ලොකු පැකේජ් එකක් මේක පැල 10ක පැකේජ් එකක්. මෙයා ලිවියම් රෙඩ් එකක්. ඊළඟට ලස්සන නැනෝ රෙඩ් පැලයක් තියෙනවා. ලස්සන කොරල් ෆ්ලෑෂ් පැලයක් තියෙනවා. වැනිලා පැල දෙකේ පඳුරක් තියෙනවා. මේ පැකේජ් එක ඉල්ලද්දි වැනිලා පැල දෙකේ පඳුර තියෙන පැකේජ් එක කියලා ඉල්ලන්න. ඊළඟට ලස්සන සෆාරියක් තියෙනවා. ඩයිනමයිට් රෙඩ් පැලයක් තියෙනවා. ඉතින් පින්ක් බර්ඩ් එකක් තියෙනවා. ඔය වගේ මේ පැකේජ් එක රුපියල් 6500කට ගන්න පුළුවන්. හරිම වටිනා පැල තියෙන පැකේජ් එකක්. ඉතින් ඒකත් එක්කම තව මේ වගේ පැකේජ් දෙකක් තියෙනවා. ඊට පොඩි ඒවා. මෙයා කොරල් ෆ්ලෑෂ් එකක්. මේකෙත් තියෙනවා කොරල් ෆ්ලෑෂ් එකක්. ඒත් එක්කම නිව් බ්ලැක් සීඩ් එකක්, නැනෝ රෙඩ් එකක්, වැනිලා එකක්, රේන්බෝ එකක්, මාටිස් එකක්. ඒ වගේ අනිත් එකෙත් තියෙනවා ජගුව එකක්, නැනෝ රෙඩ් එකක්, ලිලි. ඒකේ තියෙනවා ඒකෙත් මනි ෆ්ලෑෂ් එකක් තියෙනවා, රේන්බෝ එකක් තියෙනවා, වැනිලා ලොකු පැලයක් තියෙනවා. ඉතින් මේ පැකේජ් එක ඔයාලට රුපියල් 5000කට ගන්න පුළුවන් එක පැකේජ් එකක් මේ විදිහට. ඉතින් මේකේ වෙනසකට තියෙන්නේ මම එකක් කියන්නම්. ඒකේ නැත්තේ මෙන්න මෙයා මම ටිකක් වර්ගේ හරියටම දන්නේ නැති එක්කෙනෙක්. ඒ නිසා එයා මේ පැකේජ් එක තමයි එහෙම කියලා මොකක් හරි වෙනසක් තියෙන පැකේජ් එකක් නමක් කියලා ඉල්ලන්න. මේකේ නැති එකක්. ඉතින් ඒ විදිහට ওই පැකේජ් තුන ඔයාලට ගන්න පුළුවන්. හරිම ලස්සන, හරිම වටිනා පැල. ඉතින් ඇත්තටම මුලින්ම ඉල්ලන කෙනෙකුට වෙන් කරනවා. මොකද ඒක හොරගෙඩියෙක් ඉන්නවා. ඉතින් මේ ඉල්ලලි වෙලා සද්ද නැතුව ඉන්න එක්කෙනෙක් වෙන්න ඕනේ මං හිතන්නේ. ඒ කියන්නේ තව කෙනෙකුට ගන්න මට මල් එපා වෙයි කියලා හිතලා හැමදාම මේ වැඩේ කරනවට එහෙම නෑ. මම කතා කරලා ඔයා ගත්තේ නැත්තම් මං අනිත් කෙනාට කතා කරලා දෙනවක් ගත්තේ නෑ මෙහෙමයි කියලා. ඒ නිසා ඉතින් ඒ කඩේම පහු කරලා ඉන්නේ. ඉතින් ඒකත් මතක් කරනවා. ඉතින් ඔන්න ආදරෙන් ඒ කියන්නේ පැල ටික විකුණ ගන්න ඔයා ගත්තේ නැත්තම් මං අනිත් කෙනෙකුට කතා කරලා පැල ටික දෙන විදිහට මම විශ්වාසය දිනාගෙන ඉවරයි මිනිස්සුන්ගේ. ඉතින් ඒ නිසා ඒකට මහන්සි වෙන්න එපා. අපරාධي ඉතින් පැලයක් හරි හදාගන්න. අන්තූරයෙන් බැයි නම් නයිමිරිස් පැලයක් හරි හදාගන්න. අපරාධي ඉතින් කාලය. මොකද අපි ජීවිතේ ලොකු කටුකාපු මිනිස්සු මේ මල් වලට එහා ලොකු ජීවිත කතා අපිට තියෙනවා. ඒ කියන්නේ ඒවා කාටවත් වෙන්න හොඳ නැති දේවල්. ඒ තරම් කටුකාපු ජීවිතයක් අද මේ විදිහට ලස්සනට හදාගෙන ඉන්නේ. ඉතින් ඒකත් මතක් කරනවා. මොකද එහෙම බින්දුවේ ඉඳලා පටන් ගත්ත මිනිස්සුන්ට පොඩි පොඩි දේවල් කරලා මේ මොකුත් වෙන්නේ නැහැ. කරන්න බෑ. ඒ නිසා ඒකත් මතක් කරනවා. ඉතින් ඔන්න මල් විකුණන මගේ යාළුවෝ ඔයාලටත් ওই අත්දැකීමට මුහුණ දෙන්න වෙයි ඉදිරියේදී. ඒ නිසා මුදල් ගෙවන කෙනෙකුට සහ වගේ පරණ පැල ගන්න කෙනෙක් නම් ඒ චුට්ටක් හොයලා බලලා ඉතින් පැල දෙන්න. ඉතින් ලොකු සෆාරි ගස් දෙකකුත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ලොකු පැල. ඉතින් ඒකේ මේ ගස් දෙක පොට් පිටින් එවන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට ලස්සන පැල ටිකක් ඉතින් අරන් ආවේ. ඉතින් අදට ගිහින් එන්නම්. ඉතින් හැමෝම සතුටින් ඉන්න සුබ දවසක් වේවා.